අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ 2024 අපස සාමාන්‍ය පෙළ විභාගයේ ගණිතය ප්‍රශ්න පත්‍රයේ එක පත්‍රයේ ඒ කොටසේ පිළිතුරු සම්බන්ධයෙන්. එහෙනම් අපි බලමු මේ අවුරුද්දේ මොනවාද ආපු ප්‍රශ්න ඒවට පිළිතුරු ලියන්නේ කොහොමද කියලා. පළවෙනි ප්‍රශ්නේ ඇවිල්ලා තියෙන්නේ ප්‍රතිලෝම සමානුපාත කියන පාඩමෙන්. එතකොට මේ පාඩමේදී වෙන්නේ ප්‍රතිලෝම සමානුපාතයක් කියලා කියන්නේ එක් රාශියක් වැඩි වෙන විට අනෙක් රාශිය අඩු වෙනවා. එතකොට දැන් මෙතනදී බලන්න නිවසක බිත්තිවල තීන්ත ආලේප කිරීමට මිනිසුන් 6 දෙනෙකුට දින 8ක් ගත වේ යයි ඇස්තුමේන්තු කර ඇත. එම කාර්ය දින 3කින් නිම කිරීමට අවශ්‍ය වේ නම් ඒ සඳහා මිනිසුන් කී දෙනෙකු අමතරව යෙදිය විය යුතුද? අපි මුලින්ම කරන්න ඕනේ මුළු වැඩ ප්‍රමාණය හොයාගෙන ඉන්න ඕනේ. ඒකට මිනිසුන් ගණන දින ගාණෙන් වැඩි කරාම අපිට එනවා මිනිස් දින 48යි කියලා. එතකොට දැන් මේ මිනිස් දින 48ක කාර්යයක් නිම කරන්න බලාපොරොත්තු වෙන්නේ දින 3කින්. ප්‍රශ්නේදී අහන්නේ දින 3කින් 48ක කාර්යයක් ඉවර කරන්න මිනිස්සු කී දෙනෙක් ඕනද කියලා. එතකොට අපිට ගාන බෙදුවට පස්සේ එනවා මිනිසුන් 16 දෙනෙක් අවශ්‍ය වෙනවා කියලා. හැබැයි මෙතනදී පිළිතුරු විදියට අහන්නේ අමතරව යෙදවිය යුතු මිනිසුන් ගණන. දැනටමත් එතකොට මිනිස්සු 6 දෙනෙක් ඉන්නවා. ඒතර අමතරව යොදවන්න ඕනේ මිනිස්සු 10 දෙනෙක් පමණයි. දෙවෙනි ප්‍රශ්නේ රූපයේ දී ඇති තොරතුරු අනුව BAE හි විශාලත්වය සොයන්න. ඒතර BAE කෝණය කියන්නේ මෙන්න මේ කෝණය. එතකොට මෙතනදී අපි දන්නවා සමාන්තර රේඛා දෙකක් තීර්යක් රේඛාවකින් ඡේදනය වන විට සෑදෙන ඒකාන්තර කෝණ සමානයි. එතකොට මෙතන අංශක 40යි කියලා කියන්නේ මේ කෝණයත් අංශක 40යි. ඊට පස්සේ අපිට තවත් ප්‍රමේයක් මෙතන පාවිච්චි කරන්න පුළුවන්. ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ එකතුවට සමානයි කියලා. එතකොට දැන් මෙතනදී BAE ධන අංශක 40 සමාන වෙනවා අංශක 70ට. එමගින් අපිට ගන්න පුළුවන් BAE කෝණයේ අගය. අපි තුන්වෙනි ගානට ආවහම තුන්වෙනි ගානේ තියෙන්නේ බීජීය භාගවල එකතුවක්. එතකොට මේ ගානේදී පොදු හරයක් ගන්න ඕනේ. අපි දන්නවා භාග එකතු කරන්න හරි අඩු කරන්න හරි හරයන් සමාන වෙන්න ඕනේ. එතකොට මේ ගානේදී කුඩා පොදු ගුණාකාරය සැලකීමෙන් අපිට ලේසියෙන්ම පිළිතුර ගන්න පුළුවන්. එතකොට අපිට හොයා ගන්න පුළුවන් 3, 6 සහ 12 යන සංඛ්‍යාවල කුඩා පොදු ගුණාකාරය. ඒ අනුව 12x කියන කෙනා තමයි මේ තුන්දෙනාගේ කුඩා පොදු ගුණාකාරය වෙන්නේ. එතකොට මේ හැම භාගයක්ම 12x බවට පරිවර්තනය කරගන්න ඕනේ. එතකොට 3x 12x කරගන්න අපි 4ෙන් ගුණ කරා නම් හරි. භාගයක් තුල්‍ය භාගයක් කරද්දී හරය සහ ලවය වැඩි වෙන්න ඕනේ එකම නියතයකින්. එතකොට මෙතනදී හරය සහ ලවය දෙකම 4ෙන් ගුණ වෙනවා. ඊළඟට 6x කියන එක 12x කරන්න හරය සහ ලවය දෙකම වැඩි වෙන්න ඕනේ 12න්. අපි හරය හදාගනිද්දී ලවයත් අනිවාර්යයෙන් මේ සංගුණකෙන් වැඩි වෙන්න ඕනේ. තුන්වෙනියට තියෙන භාගය වෙනස් කරන්න ඕනේ. දැනටමත් එතන හරය 12x නිසා. ඊට පස්සේ හරයන් සමාන වුණාට පස්සේ අපිට භාග එකිනෙකින් එකතු කිරීම සහ අඩු කිරීම කරන්න පුළුවන්. 12x 8 බෙදීම 12x ධන 10 බෙදීම 12x ඍණ 7 බෙදීම 12x. එකතු වෙන දෙන්න අපිට එකට එකතු කරලා අඩු කරන්න පුළුවන්. 8යි 10යි 18යි 18න් 7ක් අඩු වෙන්න ඕනේ. එතකොට අපිට පිළිතුරු විදියට එනවා 11 බෙදීම 12x. හතරවෙනි ගානට අපි යද්දී පහත දී ඇති හැඩ අතුරෙන් ත්‍රිකෝණාකාර හරස්කඩක් සහිත ඍජු ප්‍රිස්මයක මුහුණතක හැඩය නොවිය හැක්කේ කුමක්දයි තෝරා යටින් ඉරක් ඇඳ දක්වන්න. පළවෙනි පිළිතුරු විදියට තියෙන සමචතුරස්‍රයක්. දෙවෙනි පිළිතුරු විදියට තියෙන්නේ රොම්බසය. තුන්වෙනි පිළිතුරු විදියට තියෙන්නේ ඍජුකෝණාශ්‍රය. මෙතනදී අපිට ගන්න පුළුවන් අපිට හැඩය නොවිය හැක්කි එකට තෝරගන්න පුළුවන් රොම්බසය. මොකද රොම්බසයේදී කෝණය අංශක 90ක් වෙන්නේ නැහැ. සමචතුරස්‍රය සහ ඍජුකෝණාශ්‍රය යන දෙකේදීම
ඍජු කෝණයක් අඩංගු වෙනවා. පස්වෙනි එකට යද්දී දී ඇති වටප්‍රස්ථාරයෙන් දැක්වෙන තොරතුරු අනුව නාට්‍ය හා රංග කලාව හදාරන සිසුන් සංඛ්‍යාව 30ක් නම් නැටුම් හදාරන ශිෂ්‍ය සංඛ්‍යාව කීයද? නාට්‍ය හා රංග කලාවට අදාළ කෝණය අංශක 20යි. ඒ 20න් නිරූපණය කරනවා ළමයි 30 දෙනෙක්. අපිට මෙතනින් එක ඒකකයකින් එක අංශකයකින් කොච්චර ළමයි ප්‍රමාණයක් නිරූපණය කරනවද කියලා හොයාගන්න 30 බෙදන්න ඕනේ 20න්. එතකොට 3 බෙදීම 2යි. එක අංශකයකින් නිරූපණය කරන්නේ 3 බෙදීම 2 ප්‍රමාණයක් නම් අපිට බලා ගන්න ඕන වෙනවා අංශක 70කින් නිරූපණය කරන්නේ කොච්චර ප්‍රමාණයක්ද කියලා. එතකොට අපිට සුළු කරාම පිළිතුරු මෙතන එනවා සිසුන් 105 දෙනෙක් නිරූපණය කරනවා. එතකොට මේ අංශක 70 හොයාගන්නේ නැටුම් වලට අදාළ කෝණය හොයාගන්න ඕනේ මුලින්ම. අපි දන්නවා ලක්ෂයක් වටා කෝණවල එකතුව අංශක 360යි. නැටුම් වල කෝණය ඇරෙන්න අනිත් හැම ඛණ්ඩයකටම අදාළ කෝණය දීලා තියෙනවා. එතකොට 360න් ඒ මුළු එකතුව අඩු කරාම අපිට නැටුම් වලට අදාළ කෝණය හොයාගන්න පුළුවන්. හයවෙනි ගානේදී කියන්නේ දී ඇති වෘත්තයේ කේන්ද්‍රය OB. DOC සරල රේඛාව මගින් AB ජාය සමච්ඡේදනය වේ. CDB හි විශාලත්වය යහනේ. මුලින් අඳුරගන්න CDB. මෙන්න මේ කෝණයේ විශාලත්වය තමයි යහන්නේ. හැබැයි අපි දන්නවා මෙතනදී ප්‍රමේයක් කේන්ද්‍රයත් ජායේ මධ්‍ය ලක්ෂයත් යා කරන රේඛාව ලම්බක වෙන වග. ඒ වගේම මේක වෘත්ත චතුරස්‍රයක්. මේක පේනවා ඇති ශීර්ෂ 4 වෘත්තය මත පිහිටා තියෙනවා. එතකොට මේක වෘත්ත චතුරස්‍රයක්. වෘත්ත චතුරස්‍රයක සම්මුඛ කෝණවල එකතුව අංශක 180යි. මේ කෝණය අංශක 120ක් කියන්නේ මෙතන කෝණය 180ක් වෙන්න තව අවශ්‍ය අංශක 60යි. ඊට පස්සේ අපිට පුළුවන් DCB ත්‍රිකෝණය සලකලා ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණවල ඓක්‍ය අංශක 180යි කියන සූත්‍රය දාන්න. CDB දාන අංශක 90 දාන අංශක 60 සමාන අංශක 180යි. ඉලක්කම් දෙකක් තියෙන්නේ මෙතන. සංඛ්‍යා දෙකක්. එතකොට නොදන්නා එක පදයයි. නොදන්නා පදය අපිට උක්ත කරගන්න 180න් 150ක් අඩු කරාම නොදන්නා පදය අගය අංශක 30ක් විදියට එනවා. 7 වෙනි ගානට කියන්නේ සාධක සොයන්න. සාධක හොයන ගාන. අපි බැලුවටම පේනවා මෙතනදී 2 සහ 18 කියන්නේ දෙකේ ගුණාකාර. මෙන්න මේ පද දෙකෙන්ම මුලින්ම මට දෙකක් එළියට ගන්න පුළුවන්. එතකොට ඉතිරි වෙනවා x වර්ගය ඍණ 9. මෙන්න මේ හැඩය වර්ග දෙකක අන්තරයෙන් සාධක සෙවීම. 9 කියන කෙනත් මට ලියා ගන්න පුළුවන් වර්ගයක් විදියට. අපි දන්නවා 9 කියන්නේ 3 වර්ගය. වර්ග දෙකක අන්තරයෙන් සාධක ලියන ආකාරයක් තියෙනවා. a වර්ගය ඍණ b වර්ගය. a ඍණ b a ධන b. මෙතනදී අපි අන්න ඔය තියරික පාවිච්චි කරලා සාධක වලට වෙන් කරගන්නවා. දෙවාරයක් x ඍණ 3 වාරයක් x ධන 3. 8 වෙනි ගානේදී log සම්බන්ධ ගාන. 10.0.637.5 කියන අගය සමාන වෙනවා 4.34ට. එතකොට අපිට ඕක log වලින් ලියාගත්තොත් ලියන්න පුළුවන් මෙන්න මේ පළවෙනියට ලියන තියෙන ආකාරයට. log 4.34 සමාන වෙනවා 0.637.5ට. ගානේදී අහන්නේ 4.34ට අදාළ අගය නෙමේ 43.4ට අදාළ අගය. 43 වෙනිදී පූර්ණ සංඛ්‍යා තියෙන තැන අංක දෙකක් වෙලා තියෙනවා. වෙන කිසිම වෙනසක් වෙලා නැහැ. මෙතන දෙකක් නම් දෙකෙන් එකක් අඩු කරලා අපි මෙතන එන්න ඕන ඉලක්කම දාන්නේ. එතකොට දෙකෙන් එකක් ගියාම 1යි. අනිත් අගය එහෙම්මමයි. 43.4. අපි log පොතෙන් බලන්නේ 43.4 වෙනස් වෙන්නේ නැහැ.
පූර්ණ ස්ථානයේ ඉලක්කම් ගාන තමයි මෙතනදී වෙනස් වෙන්නේ. 9 වෙනි ගාන. දී ඇති රූපයේ AB සිරස්ගසක් වන අතර B ලක්ෂයේ කුරුල්ලෙක් සිටී. C ලක්ෂයෙහි ළමයෙක් සිටී. තවද AC තිරස් වේ. ළමයා කුරුල්ලා දකිනුයේ ඒ ආරෝහණ කෝණයකින් හා කුරුල්ලා ළමයා දකිනුයේ B අවරෝහණ කෝණයකින් නම් රූපයේ එම කෝණ නිරූපණය කරන්න. AB අතර සම්බන්ධය ලියන්න. එතකොට මේ දෙකම තිරස් රේඛා. අපි දන්නවා මෙන්න මේ රේඛා සමාන්තර බව. අපිට කතා කර දෘෂ්ටි මට්ටම දෘෂ්ටි රේඛාවෙන් ආරෝහණ කෝණ සහ මෙන්න මේ හැදෙන කෝණ වලට අපි කියනවා අවරෝහණ කෝණ කියලා. ඒතර මෙතනදී මුලින්ම හැදෙන්නේ ආරෝහණ කෝණයක් ඊට පස්සේ අවරෝහණ කෝණයක්. මෙන්න මේ හැඩය ඒකාන්තර කෝණ හැඩය. මේ කෝණ දෙක අතර සම්බන්ධය ඒකාන්තර කෝණ. දහවෙනි ගාන. ඝන ඍජු වෘත්ත සිලින්ඩරයක් උස එහි පතුලේ අරය මෙන් 3 ගුණයකි. උස පතුලේ අරය වගේ 3 ගුණයක් කියලා තමයි කියන්නේ. පතුලේ අරය R නම් උස 3R බව ගන්න පුළුවන්. සිලින්ඩරයේ වක්‍ර පෘෂ්ඨය සම්පූර්ණයෙන් තීන්ත ගෑමට අවශ්‍ය තීන්ත ප්‍රමාණය එහි පතුලේ පමණක් තීන්ත ගෑමට අවශ්‍ය තීන්ත ප්‍රමාණය මෙන් කී ගුණයක්ද? ඇත්තටම අපිට මෙතන සම්බන්ධයක් තමයි ගොඩනගන්න කියන්නේ. පතුලේ වර්ගඵලය හොයාගන්න අපි දන්නවා පතුල වෘත්තාකාර හැඩයක්. වෘත්තාකාර හැඩයක අපි කොහොමද පතුලේ වර්ගඵලය හොයන්නේ? 5R වර්ගය. වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලය හොයන්නේ 2πRh. එතකොට අපි දැන් මෙතනදී කොච්චර ගුණයක්ද කියලා බලන්න ඕනේ. 2πr අපි දන්නවා R ඇසුරෙන් ලියා ගන්න පුළුවන් අපිට උසත්. එතකොට මෙතනදී අපිට එනවා 6πr වර්ගය කියලා. ඒතර පතුලේ වර්ගඵලය මෙන් 6 ගුණයක්. එතකොට අපිට පිළිතුරු විදියට තියන්න පුළුවන් 6 ගුණයක් වේ. අවශ්‍ය තීන්ත ප්‍රමාණය 6 ගුණයක් වේ. 11 වෙනි ගාන. මුහුණත් 4 1 3 7 5 7 ලෙස අංක කර ඇති නොනැඹුරු චතුස්තලාකාර ධාතු කැටයක් දෙවරක් උඩ දැමූ විට යටි අතට පිහිටන මුහුණතේ ඉලක්කම් දෙකේ එකතුව 10 ලැබීමේ සම්භාවිතාවය සොයන්න. අපිට දෙපාරක් උඩ දැම්මහම මෙතනදී අවස්ථාව වෙන්න පුළුවන් අපි ඇන්දොත් 1 3 5 7 ඒ වගේ මේ අතරත් 1 3 5 7 මෙතනදී කොයිම වෙලාවකවත් 1 සහ මෙන්න මේ රේන්ජ් එකේදී අපිට 10 හදාගන්න බෑ. එහෙනම් අනිවාර්යයෙන්ම 7 3 3 7 5 5 කියන අවස්ථාවලින් එකකදී තමයි අපිට 10 එකතුව ලෙස ගන්න පුළුවන්. එවැනි අවස්ථා ඔක්කොම තියෙනවා 3ක්. මුළු අවස්ථා සංඛ්‍යාව අවස්ථා ගණන 4 වාරයක් 4 16යි 16න් 3ක් තමයි අපිට එකතුව 10 ලෙස ලැබීමේ සම්භාවිතාවය තියෙන්නේ. 12 වෙනි ගාන සමද්විපාද ත්‍රිකෝණවල ප්‍රමේයන් පාවිච්චි කරන්නත් වෙනවා මේ අවස්ථාවේදී. අපි බලමු මේක කොහොමද හදාගන්නේ කියලා. රූපයේ දී ඇති තොරතුරු අනුව x හි අගය සොයන්න. x වල තමයි අගය හොයන්න කියන්නේ. x තියෙන්නේ මෙන්න මෙතන. එතකොට මෙතන දීලා තියෙනවා සමාන පාද. අපි දන්නවා සමාන පාද වලට සම්මුඛ කෝණ සමානයි. මේ පාදෙට මේ පාදය සමානයි කියන්නේ මෙතන අංශක 40යි නම් මෙතනත් අංශක 40යි මේ පෙන්නලා දීලා තියෙන විදියට. ඒ වගේම තවත් අවස්ථාවක් දීලා තියෙනවා මෙන්න මේ ඉරි කැලි දෙක ගහලා තියෙනවා AB සහ BD පාදත් සමානයි. ඒ අවස්ථාවේදීත් මෙතන අංශක 40යි නම් මෙතනත් අංශක 40ක් වෙනවා. ඊට පස්සේ අපිට ගන්න පුළුවන් DBC කෝණය. අපි දන්නවා මේ ත්‍රිකෝණයට බාහිර කෝණයක් තමයි DBC කෝණය කියලා කියන්නේ. ඒතකොට DBC කෝණය අගය අංශක 80ක් වෙනවා. 40 ධන 40 අගය. අන්තිමට DBC ත්‍රිකෝණය සලකලා අපිට ලියන්න පුළුවන් ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණවල අයික්‍ය අංශක 180යි. අංශක 80 ධන x ධන 40 සමානයි අංශක 180යි. මෙතනින් අපිට x උක්ත කරගන්න පුළුවන්.
180න් 120ක් ගියාම BDC නැත්තම් අපිට එනවා x ලාගේ අංශක 60ක් විදියට. 13 වෙනි ගාන. ප්‍රකාශන වගයක් දීලා තියෙනවා. නිවැරදි ප්‍රකාශය යටින් ඉරක් අඳින්න කියනවා. මම මෙතන අපේ පහසුවට මුලින්ම කරා ඒගොල්ලන්ගේ අවයව ටික ලියාගත්තා. සාරවත්‍ර කුලකයේ අවයව මෙන්න මේ ටික, A වල කුලකයේ මෙන්න මේ ටික, B වල කුලකයේ මෙන්න මේ ටික. A මේලේ B සාරවත්‍ර කුලකයට අයිති වෙනවා. නෑනේ. A මේලේ B කියන්නේ A ගේ සහ B ගේ තියෙන සියලුම අවයව. A ගේ සහ B ගේ තියෙන සියලුම අවයව සැලකුවාම එක කියන එක අඩංගු වෙන්නේ නැහැ. එතකොට අපිට ඒක සාරවත්‍ර කුලකයට සමාන වෙනවා කියලා කියන්නත් බෑ. දෙවැනි ප්‍රකාශනයේ A ඡේදනය B. Aට සහ Bට පොදු අවයව විදියට තියෙන දෙක විතරයි. 4 නෑ. එතකොට ඒ ප්‍රකාශනෙත් වැරදි. අන්තිමට තියෙන A වල අවයව 3ක් කියන ප්‍රකාශනය විතරක් හරි. 14 වෙනි ගාන. සුළු කරන්න තියෙන වීජීය පද වර්ගයක් දීලා අපිට සුළු කරන්න කියලා කියනවා. එතකොට අපිට මෙතනදී විශේෂත්වය වෙන්නේ බොට්මස් නීතිය අපි පාවිච්චි කරන්න ඕනේ. එතකොට මෙතනදී මුලින්ම වෙන්නේ බෙදීම, ඊට පස්සේ අනුපිළිවෙලින් ඉතුරු ගණිත කර්ම ටික වෙනවා. හැබැයි මෙතන බෙදීමේදී විශේෂත්වයක් තියෙනවා. බෙදීම වෙනුවට වැඩි කිරීම වෙනවත් එක්කම පරස්පරය වෙනවා. එතකොට උඩයට මාරු වෙනවා කියලා කියනවා. එතකොට මෙන්න මේ විදිහට සුළු කරාම මෙතන 8xy යටට එනවා. මෙතන 2y උඩ 3x වර්ගය උඩ. 1x එකකට මෙතනදී 1x එකක් කැපෙනවා. y එකට y එක කැපිලා යනවා. දෙකෙන් බෙදන්න පුළුවන්. දෙන්නම දෙකෙන් බෙදෙන සංගුණක 2ට 2 ඒවා 1යි 8ට 2 ඒවා 4යි. අන්තිමට ලවය ඉතුරු වෙනවා ලවය වැඩි කරනවා. හරය ඉතුරු වෙනවා හරය වැඩි කරනවා. පිළිතුර විදියට එනවා 3x බෙදීම 4යි කියලා. 15 වෙනි ගාන. ගුණෝත්තර ශ්‍රේණියක දෙවන පදය ඍණ 6ද තුන්වන පදය ඍණ 12ද වේ. මෙම ශ්‍රේණියේ පස්වන පදය කුමක්ද? ගුණෝත්තර ශ්‍රේණියක් කියලා කියන්නේ පසු පදයෙන් පෙර පදයේ බෙදුවාම එන අගය නියතයක්. පද දෙකක් දන්නවා නම් අනුයාත පද දෙකක් දන්නවා නම් අපිට පොදු අනුපාතය ලේසියෙන් හොයාගන්න පුළුවන්. පොදු අනුපාතය 2යි. එතකොට මෙතනදී වෙන්නේ දෙකෙන් ගුණ වෙවි යනවා හැමතිස්සෙම පෙර පදේ. පළවෙනි එක මෙතන දෙවෙනි පදේ ඍණ 6යි තුන්වෙනි පදේ ඍණ 12යි. ඒතර හතරවෙනි පදේ වෙන්නේ ඍණ 24යි. පස්වෙනි පදේ වෙන්නේ ඍණ 48යි. අපිට පහසුවෙන්ම මේක හදා ගන්න පුළුවන්. 16 වෙනි ගාන. ABCD වෘත්ත චතුරස්‍රයක් රූපයේ දැක්වේ. ABCD වෘත්ත චතුරස්‍රයක් කියලාම තියෙනවා. BD මගින් ADC සමච්ඡේදනය වේ. මෙතනදී මෙන්න මේ කෝණය සමානව බෙදෙනවා. එතකොට මේ කෝණයට අනිවාර්යයෙන්ම මේ කෝණය සමාන වෙනවා. AB පාදයේ E තෙක් දික් කර ඇත රූපයේ දැක්වෙන තොරතුරු අනුව CBE වල විශාලත්වය අහනවා. CBE වල විශාලත්වය අහනවා. අපි දන්නවා එකම වෘත්ත ඛණ්ඩයේ පිහිටි කෝණ සමානයි. එතකොට මෙතනත් අංශක 32 වෙනවා. මේ කෝණ දෙක එකිනෙක සමච්ඡේදනය වෙන්න නිසා මෙයාගේ අගයට මෙයාගේ අගය සමාන වෙනවා. අපි දන්නවා වෘත්ත චතුරස්‍රයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණයට සමානයි. එතකොට මෙන්න මේ කෝණ දෙකේ අගයට මෙන්න මේ බාහිර කෝණයේ අගය සමාන වෙනවා. ඒක තමයි මෙතනදී 32 ධන 32 සමාන අංශක 64 කියලා අරගෙන තියෙන්නේ. 17 වෙනි ගාන. පහත සඳහන් වීජීය පදවල කෝ පෝ ගු කුඩාම පොදු ගුණාකාරය සොයන්න. අපි දන්නවා දීලා තියෙන සංගුණකවල කුඩා පොදු ගුණාකාරය අපිට හොයන්න පුළුවන් ප්‍රථමක සාධක වලින් පිළිවෙලින් බෙදීම. මෙතනදී කරලා තියෙන එක 6 5 2. 6 දෙකෙන් බෙදුනහම 3යි 5 දෙකෙන් බෙදෙන්නේ නැහැ. 2 දෙකෙන් බෙදුනහම 1යි. නැවතත් දෙකෙන් බෙදන්න අවශ්‍ය නැහැ. මොකද කිසිම කෙනෙක් දෙකෙන් ආයෙත් නැවත බෙදෙන්නේ නැහැ. ඊළඟට අපි 3 සලකනවා. 3ෙන් බෙදලා ඉවරනාට පස්සේ 5 සලකනවා. මෙන්න මේ සංගුණක වල එකතුව තමයි කුඩා පොදු ගුණාකාරයේ විදියට ගන්න සංගුණක වලට අදාළව 2 වැඩි කිරීම 3 වැඩි කිරීම 5. වීජීය පද තියෙන අවස්ථාවකදී හැම වීජීය පදයක්ම ඇතුළත් වෙන්න ඕනේ. හැබැයි එකක් දෙපාරක් ලියන්නේ නැහැ. එයාලගේ වැඩිම බලයෙන් තමයි ලියන්නේ. දැන් x tan දෙකක x කියන එකයි x වර්ගයයි දෙකම තියෙනවා. හැබැයි අපි ලියන්නේ x වල වැඩිම බලය. y කියන එක y කියලාත් තියෙනවා y වර්ගය කියලාත් තියෙනවා. අපි එතනදී තෝරාගන්නේ y වල වැඩිම බලය.
දෙවරක් 3 6යි 6 වරක් 5 30යි 30යි x වර්ගය y වර්ගය. 18 වෙනි ප්‍රශ්නය. ඍජු ප්‍රිස්මයක ත්‍රිකෝණාකාර හරස්කඩක වර්ගඵලය 616යි වර්ග සෙන්ටිමීටරකි. එම ප්‍රිස්මයේ උසට සමාන උසක් සහිත පතුලේ අරය r වන ඍජු වෘත්ත සිලින්ඩරයක පරිමාව ප්‍රිස්මයේ පරිමාවට සමාන වේ. r හි අගය සෙන්ටිමීටර වලින් සොයන්න. සම්බන්ධයක් දීලා තියෙනවා කෙලින්ම. ඍජු ත්‍රිකෝණාකාර හරස්කඩක වර්ගඵලය 616යි එම ප්‍රිස්මයේ උසට සමාන උසක් සහිත සහ පතුලේ අරය r වන. එතකොට උස සමානයි දෙන්නගෙම. පතුලේ අරය r වන ඍජු වෘත්ත සිලින්ඩරයක පරිමාව. ප්‍රිස්මයේ පරිමාවයි වෘත්ත සිලින්ඩරයේ පරිමාවයි සමානයි. මෙන්න මේ තියෙන්නේ හරස්කඩ වර්ගඵලයේ වාරයක් උස. මෙතනත් හරස්කඩ වර්ගඵල වාරයක් උස. එතකොට මෙන්න මෙතනදී 616 h කැපිලා යනවා. මොකද දෙපැත්තෙම සමාන පදනේ තියෙන්නේ. 5 වෙනුවට 22 බෙදීම 7 r වර්ගය. මෙතනදී අපි r වර්ගය උක්ත කරගන්න ඕනේ. සුළු කිරීම කරාට පස්සේ අපිට එනවා 196 සමානයි r වර්ගය. අපි දන්නවා මෙතනදී දෙපැත්තෙන් වර්ග මූලය ගත්තාම r සමානයි සෙන්ටිමීටර් 14යි. 19 වෙනි ප්‍රශ්නය. දී ඇති ABC ත්‍රිකෝණයේ AB සහ AC පාදවල මධ්‍යලක්ෂ පිළිවෙලින් D හා E වේ. ADE අංශක 90ද BCED චතුරස්‍රයේ පරිමිතිය සෙන්ටිමීටර වලින් සොයන්න. අපි දන්නවා මෙතනදී දැන් ත්‍රිකෝණයක පාද දෙකක මධ්‍යලක්ෂය ආකරන රේඛාව ඉතිරි පාදයට සමාන්තර වන අතර ඉන් හරි අඩකි. මෙතනදී අහන්නේ BCED චතුරස්‍රයේ පරිමිතිය. මේ පාදයේ සෙන්ටිමීටර 6ක් නම් අනිවාර්යෙන් මේ පාදයේ සෙන්ටිමීටර 3ක් බව අපි දන්නවා. පහසුවෙන් අපිට මේ කට්ටිය ඔක්කොගෙම එකතුව ගන්න පුළුවන්. ඒ වගේම මෙතනදී ඍජුකෝණී ත්‍රිකෝණයක්. මෙතනත් අංශක 90යි මෙතනත් අංශක 90යි. ඍජුකෝණී ත්‍රිකෝණයක් නිසා අපිට මෙතනදී පහසුවෙන් AE පාදය හොයාගන්න පුළුවන්. කර්ණයේ වර්ගය සමාන ඉතිරි පාද දෙකේ වර්ගවල එකතුවට. එතකොට AE කියන එකනාගේ වර්ගය සමාන වෙනවා 4 වර්ගය ධන 3 වර්ගයට. 25යිනේ. අපි දන්නවා 25 වර්ගමූලය කියන්නේ 5යි. ඒතර මෙතන 5ක් වුණොත් මෙන්න මේ පාදයේ 5ක් වුණොත් මෙතනත් අනිවාර්යෙන් 5යි. පරිමිතිය ගත්තාම එනවා 6 ධන 5 ධන 3 ධන 4 18යි සෙන්ටිමීටර් කියලා. 20 වෙනි ප්‍රශ්නය. කාටිසිය තලය මත ඛණ්ඩාංක දෙකක් තියෙනවා. 4 6 සහ 6 9 ලක්ෂ්‍ය හරහා යන සරල රේඛාවේ සමීකරණය හොයන්න. අපි දන්නවා සරල රේඛාවක සාධාරණ ආකාරය y සමාන mx ධන c. අනුක්‍රමණය හොයාගන්න අපි මෙතනදී y ඛණ්ඩාංක වෙනස බෙදීම x ඛණ්ඩාංක වෙනස කියන එක පාවිච්චි කරලා තියෙනවා. එමගින් අපිට ඇවිල්ලා තියෙනවා y ඛණ්ඩාංක වෙනස බෙදීම x ඛණ්ඩාංක වෙනස 3 බෙදීම 2යි කියලා. අපි එක ඛණ්ඩාංකයක් අරගෙන y සමාන mx ධන c ආකාරය කියන එකට ආදේශ කරනවා. මම මෙතනදී සලකලා තියෙන්නේ 4 සහ 6 ඛණ්ඩාංකය. ඔක ආදේශ කරාට පස්සේ මේ පැත්ත බිඳුවක් වෙනවා. ඒ කියන්නේ c වලගේ බිඳුවක්. ඒතර සම්මත ආකාරය නැත්නම් මේ සරල රේඛාවේ සමීකරණයේ සම්මත ආකාරයෙන් ලියුවම y සමානයි 3 බෙදීම 2යි x. 21 වෙනි ගාන. දී ඇති වෘත්තයේ කේන්ද්‍රය O වේ. තවද ABCD සමාන්තරාශ්‍රයක්ද AOBEF සරල රේඛාවක්ද වේ. රූපයේ දැක්වෙන තොරතුරු අනුව DEF වල විශාලත්වය තමයි අහන්නේ. එතකොට අපි දන්නවා සමාන්තරාශ්‍රයක් කියපු ගමන් සමාන්තරාශ්‍රයේ සම්මුඛ කෝණ සමානයි. ඒ වගේම ADE කියන්නේ අර්ධ වෘත්තයේ ආපාතනය කරන කෝණ අංශක 90යි. මෙතන අපිට හොයන්න කියන කෝණේ බාහිර කෝණයක් වෙනවා. අපි දන්නවා ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක එකතුවට සමානයි. මෙන්න මේ තියෙන අභ්‍යන්තර එක සම්මුඛ කෝණයක් අංශක 90යි. අනිත් එක අංශක 70යි. අපිට පිළිතුරු විදියට ලැබෙනවා අංශක 160යි. DEF වල විශාලත්වය අංශක 160යි.
22 වෙනි ගාන. රමණී කිසියම් මුදලක් 10%ක වාර්ෂික වැල්පොලි අනුපාතිකයක් ගෙවන මූල්‍ය ආයතනයක වසර 2ක් සඳහා තැන්පත් කළාය. දෙවන අවුරුද්ද සඳහා පමණක් ලැබුණු පොලී මුදල රුපියල් 660ක් වන අතර වසර 2ක් අවසානයේ ඇයට ලැබුණු මුළු මුදල 3260කි. ඇය තැන්පත් කළ මුදල සොයන්න. එතන මේක ලේසියෙන් හදන්න පුළුවන්. අපි දන්නවා 100ක මුදලක් දැම්මොත් අපිට අවුරුද්ද අවසානයේ 110ක මුදලක් ලැබෙනවා. වැල්පොලිය නිසා ඒ මුදලම තමයි ආයෙත් දෙවන වසරටත් ගණනය වෙන්නේ. එතකොට මේ තියෙන්නේ පළවෙනි වසර සඳහා මුළු මුදල. මේ තියෙන්නේ දෙවන වසරට අදාළ පොලියෙන් වැඩි වුණාම එන මුළු මුදල. එතකොට මෙතනදී අපිට එනවා 7260ට සමාන වෙනවා මෙන්න මේ එන උත්තරේ. අපි දන්නේ නැහැ හැබැයි තැන්පත් කළ මුදල කොච්චරද කියලා. තැන්පත් කළ මුදල 100ට 110 වැඩි කිරීම 100ට 110 වැඩි කරාම 7260ට සමාන වෙනවා. 7260 කියන්නේ වසර 2 අවසානයේදී ලැබුණු මුළු මුදල. අපිට හොයන්න ඕනේ තැන්පත් කළ මුදල නිසා සමීකරණයක් මගින් නොදන්නා පදේ අපි යුක්ත කරගන්න පුළුවන්. ඒ වගේම දී ඇති වෘත්තයේ කේන්ද්‍රය Cද AC සමාන්තරයි BDද වේ. AE Bහි විශාලත්වය සොයන්න. මෙතනදී අපිට දැක්ක ගමන් දාන්න පුළුවන් රේඛා සමාන්තරයි කියලා දීලා තියෙනවා. ඒ වගේම අපි දන්නවා වෘත්තයේ පරිධිය මත ආපාතනය කරන කෝණය කේන්ද්‍රය මත ආපාතනය කරන කෝණය මෙන් දෙගුණයක්. මෙතන එතකොට මේ 70යි නම් මෙතන කෝණය අනිවාර්යයෙන්ම අංශක 35ක් වෙන්න ඕනේ. ඒ වගේම අපිට මෙතනදී අහන්නේ AE B හි අගය. D B වල අගය අංශක 35යි B D වල අගය අංශක 70යි. මොකද ඒකාන්තර කෝණ. මෙතන 35යි ඒ වගේ මෙතන අංශක 70ක් වෙනවා. අපෙන් අහන්නේ AEB. අපි දන්නවා මෙතන බාහිර කෝණයක් වෙනවා මෙන්න මේ ත්‍රිකෝණයට. ඒතර මේ ප්‍රමේය අපි දැන් තැන් කීපයකම පාවිච්චි කරා. 35යි 70යි එකතුව තමයි මෙන්න මෙතන අගය විදියට එන්නේ. ඒ වගේම අන්තිම ගණන් දෙක අසමානතාවලින් අහලා තියෙනවා. අසමානතාවයක අපි දන්නවා හැමතිස්සෙම නොදන්නා පදේ අපි යුක්ත කරගන්න ඕනේ. අසමානතාවයේදී අපේ අරමුණ තමයි නොදන්නා පදේ යුක්ත කර ගැනීම. මෙතනදී ධන 11 එහා පැත්තට ආවම ඍණ 11 වෙනවා. එතකොට 3x සමානයි ඍණ 11 ධන 2. මෙතනදී අපි සුළු කරාට පස්සේ 3x විශාලයි ඍණ 9. එතකොට x වල අගය කියන්නේ x විශාලයි ඍණ 3. එතකොට x වල අගයන්ට සමාන වෙන්නේ ඍණ 3ට වඩා විශාල අගයන් ටික. එතකොට අපි සංඛ්‍යා රේඛාව ඇන්දොත් සංඛ්‍යා රේඛාව සලකුවා මෙතන බිඳුව මේ පැත්තේ ඍණ අගයන් ආවා කියලා හිතුවොත් ඍණ 3ට වඩා විශාල වෙන්න ඕනේ x වලට එන අගයන් ටික. එතකොට ඍණ 3ට වඩා විශාල වෙන අපෙන් අහන්නේ ඍණ නිකිල විසඳුම් ටික විතරයි. එතකොට අපිට මෙතනදී සලකන්න පුළුවන් ඍණ 2 සහ ඍණ 1. අන්තිම ගාන ABC යනු රූපයේ දී ඇති පරිදි වූ සුළු කෝණී ත්‍රිකෝණයකි. AB පාදයේ B ලක්ෂයේදී ස්පර්ශ කරමින් AC පාදයේ ස්පර්ශ කරන වෘත්තයේ කේන්ද්‍රය O සොයා ගැනීම සඳහා අසම්පූර්ණ කරන ලද දල සටහනක් ඇඳ ඇත. පත පිළිබඳ දැනුම භාවිතයෙන් දල සටහන සම්පූර්ණ කර O ලකුණු කරන්න. ඇත්තටම මෙතනදී කරන්න අවශ්‍ය වෙයි ස්පර්ශකයක් නිර්මාණය කරන එක. එතකොට අපි දන්නවා ස්පර්ශකයක් අඳින්නේ කොහොමද B ලක්ෂයට? B ලක්ෂයේ ඉඳන් සමාන දොරවල් දෙකක් ලකුණු කරලා සරල රේඛාවක් මත ලක්ෂයකට අපි ලම්බකයක් නිර්මාණය කරේ. අන්නේ තියරි එකෙන් ලම්බකයක් නිර්මාණය කරගන්නවා. B වල ඉඳන් සමාන දොරවල් දෙකක් දෙපැත්තට ලකුණු කරලා ඒ දොරවල් වල ඉඳන් ලම්බකයක් ගහනවා. උඩටයි යටටයි දෙකටම ඡාප දිගවල් ඇඳලා ලම්බකයක් නිර්මාණය කරනවා. ඔන්න ඔය ලම්බකය අන්න අර ඒ වල සිට අඳින රේඛාව සමච්ඡේදනය වෙන තැන තමයි ඒ වල ඡේදනය වෙන තැන තමයි සමච්ඡේදනය නෙමෙයි ඡේදනය වෙන තැන තමයි
ඕ ලක්ෂ්‍ය පිහිටන්නේ. ඔන්න ඔය විදිහට තමයි මේ අවුරුද්දේ පළවෙනි ප්‍රශ්න 25 අහලා තියෙන්නේ. එතකොට අපි ඒ ගැන තමයි දැන් කතා කරේ. අපි ඉස්සරහටත් තවත් ප්‍රශ්න වලට පිළිතුරු අරගෙන ඊළඟ ප්‍රශ්න පත්‍රත් කතා කරමු, සාකච්ඡා කරමු. එහෙනම් අපේ subscribe කරලා bell icon එකත් click කරලා අපි සමගින් රැඳී ඉන්න. ඉදිරියටත් නැවතත් ප්‍රශ්න පත්‍ර සාකච්ඡාවක් එනතුරු.